එහෙම කතා කරන ඉන්නද? නෑ සීක දවස මම බැලුවේ මේ සද්දයක් කරනවා මම බැලුවේ කොහෙන්ද කියලා. මම මේ වැඩ කරන්න කලින් කොහෙද වැඩ? සර් මම අවුරුදු 23ක් මිනි එම්බාම් කෙරුවා සර්. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් අවුරුදු 10ක් කොහෙදින් දැන් නැද්ද පොඩි කුලියක් මලියක් කරගෙන හිටියා. ඊට පස්සේ මේ පෙට්‍රෝල් ෂෙඩ් එකේ වාහන හේදුවා. දැන් බල්ලෝ නාවනවා. ඔය කරන අතරතුරේදී නිකන් පාර්ට් ටයිම් එකක් හැටියට මවින් හොරකම් කරේම නැද්ද? දන්නේද සර් ඉතින් ඔය පොඩි ඒවා ඉතින් මොකද කිව්වේ? නෑ මං ඇහුවේ මවින් පාර්ට් ටයිම් ජොබ් එකක් හැටියට කවදාත් හොරකම් කරලා නැද්ද කියලා. හොරකම්? අපොයි නෑ සර්. මම මගේ දෙයක්වත් ගන්න නෑ සර් මගෙන් අහන්න නැතුව. හැබැයි මවින් මට ඇත්ත කිව්වොත් මම මොයින්ට රුපියල් 1000ක් දෙනවා. හැබැයි මවින් මට බොරු කියලා තිබුණොත් මම පොලිසියට අල්ලලා දෙනවා. සරුත් මාර ජෝක්ස් දාන්නේ. මොයින් මගේ වොච් එකේම දැක්කද? මොකද සර්? ඔල්ලෝසු. සර් ගෙද කියලා කියන්න මන් දන්නේ නැහැ සර්. හැබැයි මම පහුගිය දවස්වල ඔරලෝසුවක් නම් ඇහින්ද සර්. කොහෙද බිලද? මේ සර්ලා කාමරේ තිබිලා. ඉතින් ඇයින්ද නිසා මවින් එක අරන් ගියා. අන්න හරි සර්. ඇහින් දෙකක් අඳගෙන ඉච්චස්. දැන් කොහෙද? සර් මේ ඇහින් දෙකක් හන්දා මේ සර් එහාට මෙහාට මේ ඇවිදින ඇහින්දාස් මහත්තයෙකුට දීලා රුපියල් 1000ක් ගත්තා සර්. ඇයින්දාස් කිව්වේ? සර් ඇහින්දාස් මහත්තයා කිව්වේ නියම් මේ පාරේ එහාට මෙහාට ඇවිදින මාතුරු ඉන්නේ සර්. මිනිහා ඉන්න තැනක් දන්නවද? නෑ සර්. ඇඩ්‍රස් නෑ. මවින් ඇත්තමද කියන්නේ? රුපියල් 1000ක් දෙන ගුවන් බොරු කියන මොඩෙක් ඉන්නවා සර්. සර් සර්ට මේ කියන එක මේ මතක නෑ සර්. වැඩනේ සර් ඒකයි. හැබැයි මවින් ඊට පස්සේ අපේ ගෙදර කිසිම දෙයක් එළියට අරන් ගිහලා තිබුණොත් මීටර වැඩේ සරලයි ඈ. Thank you sir.